ඇනගෙන කඩා ගනින්කොද? ඔච්චරයි අඩුවට තිබ්බේ. වරෙන් යන්න ගේ ඇතුළට. අනේ අම්මේ හැමදාම මෙහෙම වහින්නේ නෑනේ. ඇත්තමයි. කියන කිසි දෙයක් අහන්නේ නෑනේ. මේ හුත්තිගේ කෙල්ල. නොදකින් විතරක්. බලපන් මේකිගේ තියෙන නැහැදිච්චකම. හෙන ගහන්න ඕනේ මේකිගේ කටට. බුදු අම්මෝ! අනේ අම්මේ. උඹට හොඳ මේකෙන් හෙනයක් වැදුනා. දැන් හොඳද පුකේ අමාරුව? One eternity later. මේ කොහෙවත් යන හෙනයක් හින්දා මට මාසයක්ම එක තැන ඉන්න උනා. අද නම් එළියට ගිහිල්ලා පොඩි ෆන් එකක් ගන්න ඕනේ. 3 hours later. Open Gangnam Style. අපි පොඩ්ඩක් එළියට ගිහින් කතා කරමුද? අයියෝ ඔකට අනේ දෙන්න ලැජ්ජාවෙන් ඇඹරි හිටියේ. සල්ලි එපා. මනුස්සකමනේ වටින්නේ. මමත් දැන් මාසයක්ම ගොඩක් අමාරුවෙන් හිටියේ. දෙන්නම එකපාර එන්න හොඳ සැපක් ගමු. කෝකෝ ඉක්මනට එන්න. Oh my god. අනේ ඔය එක දිග්ගයනේ. A few moments later. බුදු අම්මෝ. ඔලිත් වෙලා මනුස්සකමට ගහන්න දුන්න කියලා මෙහෙමත් ගහනවද අනේ? උදේ වෙනකම්ම තියාගෙන ඇරියානේ. කොහොමින් හරි කමක් නැහැ. දැන් මගේ මෝල් අමාරුව හොඳ වුණානේ. නෝනේ දැන් අපේ දුව හැමදාම අපේ ගාව තියාගන්න බෑනේ. දැන් මේ ළමයාගේ කල වයසත් හරියින්ද කසාදයක් බඳලා දෙන්න ඕනේ. එතකොට මේ කෙල්ලගේ නෑදිච්චකම හරි අඩු වෙයිනේ. මම පත්තරේ හොඳ මංගල යෝජනා දෙක තුනකුත් බැලුවා. අපි ඉක්මනට මේ වැඩේ කරමු. අනේ අම්මේ මම තාම චූටිනේ. මට මොන කසාද? රෑ තිස්සේ ක්ලබ් ගානේ ගිහින් නට ඉන්නද හදන්නේ උඹ? මගේ යකා අවුස්ස ගන්න නැතුව. උඹ හෙටම ලෑස්ති වෙන්න මේ වැඩේට. අනේ ඔව් මහත්තයෝ. හරි ලැංජ බයට හැදිච්ච කෙල්ල. මහත්තයාලා හෙට එන්නකෝ. අපි ඉතින් මේ දෙන්නටම කතා කරගන්න ඉඩ දෙමු. The next day later. අම්මෝ මෙයාගේ ලස්සන. මීට කලින් ඔයාලට කොල්ලෙක්ගේ මිදලා තියෙනවද? අනේ නෑ අයියේ. අනේ ඉතින් මගේ වාසනාව තමා මේ වගේ හොඳ කෙල්ලෝ හම්බෙනවා අඩුයි හැමෝටම. ඔන්න එහෙනම් සුදු අපි අපේම වුණා. දැන් ඔයාට සතුටුයිද? නොනේ බලන්න අපේ දූ පොඩිගේ ලස්සන බදින කොල්ලගේ වාසනාව තමයි. හොඳ නලල මලේ කෙල්ල ඇති. යන්තම් එකෙකුට පට්ටල් කරගන්න පුළුවන් වුණා. මම නේ දන්නේ දූ පොඩිත්ත නටපු 18 වන්නම බඳින එකාගේ වාසනාව නෙමෙයි බඳින එකාගේ කරුමේ.